ada passion fruit එකක් බීවනේ. අද බලන්න වෙන එක. කිවි එකක් බමේ. මේක පස්සේ. ඉතින් සුබ දවසක් සියලු දෙනාටම. අද යන්නේ සිංගප්පූරුවේදී හම්බෙච්ච තවත් ලස්සන බීම් එකක් try කරලා බලන්න. මේකේ මේ හරිය තියෙන මේ හවුගන්නේ. හවුගන් ඒරියා එකේ තියෙන කඩේකින් ගත්ත මේක වෙන කොහොමද දැක්කේ නෑ මම. ඉතින් අද ගත්තා මේකේ බීම මම ගත්තේ කිවි ෆ්ලේවර් එක. මේක කලින් මම try කරා passion fruit එක. මේකේ තියෙන බීම වර්ග කීපයක්. passion fruit, kiwi, ඊට පස්සේ අඹ, තව blueberry හරි මොකක් හරි එහෙම බීම වර්ග පහක් විතර තියෙනවා. කූල් සහ කූල් නැතුව ගන්න පුළුවන්. ඉතින් පට්ට ලස්සනයි මේ පැකේජින් එකත් බලන්නකෝ මේකේ ප්‍රොඩක්ට් එක කොහෙද තියෙන්නේ මේක? මැලේසියා. product of China. චීන ප්‍රොඩක්ට් එකක් ඒකට පට්ට මේ ඇට්‍රැක්ටිව්. ඊට පස්සේ මෙන්න මේකේ මගේ යාළුවා ගත්ත passion fruit එක මේකේ ෆ්ලේවර්ස් පහක් තිබ්බා. ඉතින් බලමු try කරලා මේක cost එක උනේ 1.50යි. සිංගප්පූරුවේ මිලත් එක්ක බලද්දී reasonable price එකක්. ඉතින් මොකද 1.50ක් කියන්නේ මිලිලීටර් තියෙනවා මිලිලීටර් ගන්න කොහෙද ගාලා තියෙන්නේ? මිලිලීටර් 430ක් තියෙනවා. මිලිලීටර් 430ක් ඒ කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් මෙහි price එක බලද්දී බීම price එක බලද්දී ගොඩක් සාධාරණ මිලක් මිලිලීටර් 430කට ඩොලර් 1.50ක් කියන එක කූල් එකත් එක්ක. ඉතින් බලමු try කරලා මේ first time තමයි කිවි drink එකක් try කරන්න යන්නේ. අනික පැකේජින් එකත් වටිනවා මේක අපිට ඕන නම් පස්සේ වතුර අරන් යන්න හැම පාවිච්චි කරන්න පුළුවන්. මෙහෙනම් ඉතින් එහෙම පාවිච්චි කරන්න මේ අවිහික් කරන නේද කරන්නේ. බලමු චීන ප්‍රොඩක්ට් එකක් මෙන්න හදා ඕපන් කරන්න තියෙන්නේ. සුවඳයි නේද? නවුම්බාවේ සද්දයක් ආවා. ඉතින් බලමු මේ try කරලා. උපිරිලා. ඉතින් සිංගප්පූරු ආවොත් try කරන්න තියෙන වාසි බීමයක්. ඉතින් සමහරට කෙමිකල් ඇත්තේ. මම දන්නේ හරියට ඉන්ග්‍රීඩියන්ට්ස් ගහලා තියෙනවා මේකේ මේ එනර්ජි තමයි වැඩි තියෙන්නේ ගොඩක්. ඊට පස්සේ කාබෝහයිඩ්‍රේට් තියෙනවා, සෝඩියම් තියෙනවා 101ක්. ඊට පස්සේ මෙන්න මේක සිංගප්පූරුවේ මේ හැම බීම එකම ගොඩක් ඒ වගේ මෙන්න මෙහෙම මේ සුගර් ලෙවල් එක ගහලා තියෙනවා. මේක තියෙන්නේ C කියලා. ඒ කියන්නේ 100ට 10ක් 112ක් අතර සුගර් ලෙවල් එකක් තියෙනවා මේකේ C කියන. ඉතින් ටිකක් සුගර් ලෙවල් එක වැඩි ටිකක්. ඉතින් හැමදාම බොන්න හොඳ එකක් නෙවෙයි. නිකන් කිවි කාලත් නෑ මීට කලින් හරියටම. කාලා දෙනවා. මම එච්චර මට මතක නැහැ කිවි කාලා දෙනවා කියලා. මම කොහොම හරි අර බෙරු රහක් කියන්නේ. අන්න හරි. බෙරු රහ තමයි එන්නේ. බෙරු රහක් වගේ එන්නේ නිකන් මේ කූල්. බෙරු රහයි තව මොකක් හරි ෆ්ලේවර් එකක් එනවා. දෙකේ අන්තරේ කිවි ෆ්ලේවර් එකක් නේද නේ. ඉතින් මේ හම්බෙච්ච රස බීමයක් මේ දෙවෙනි දවසේ try කරන්නේ. කලින් passion fruit එක බීවා. මේකෙත් මේ කෑලි තියෙනවා. කලින් passion fruit එකෙත් මොනවා හරි කෑලි තිබ්බා. ජෙලි එකක් දාලා දිනවා. බලමු මේක හොල්ලලා පොඩ්ඩක් මේ අඩිය තියෙන. ඉතින් හරි ලස්සන පැකේජ් එකක් මේ තියෙන්නේ මේ passion fruit එක. දැන් මගේ යාළුවා බීපු එක. බලන්න මේ empty බෝතලෙත් එන ලස්සනයි. ඉතින් පොඩි හදිස්සියට වතුර ටිකක් එහෙම අරගෙන යන්න සුපිරි බෝතලේ. මෙහෙනම් ඉතින් මේවා විහික් කරන්නේ තමයි කරන්නේ. මම තියා ගන්න හැබැයි. ලංකාවේ තියෙනවද දන්නේ නැහැ මේක. බලන්න try කරලා. සිංගප්පූරුව try කරලා බලන්න. වට්ටලස් මේ රස බීම එකක් සහ හුරු බුහුටි ඩොලර් 1.50ට මේ
පට්ට ලාභයි. ඒ කියන්නේ මෙහි තියෙන මීට වඩා මිලිලීටර් 200 මිලිලීටර් 150 200 බීමයක් වුණත් ඩොලර් 1.50 2ක් විතර වෙනවා. ඉතින් මේකේ ප්‍රමාණෙත් වැඩි. හොඳ 30 ඉන්න වෙලාවට වගේ බොන්න හොඳ බීම එකක්. try කරලා බලන්න.